හායි හැමෝටම අද ගමන නුවරඑළිය. ඉතින් වෙනද වගේම රාගම දුම්රිස්ථානේ ඉඳන් කෝච්චියෙන් අපි නැග්ගා. මේ තින්නේ කෝච්චිය මේකෙන් තමයි අද ගමන පටන් ගන්නෙ. ඉතින් මම මගදී යන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. කොහොම හරි වෙනද වගේ නෙමෙයි. අද වීඩියෝ එකේ ෆන් ආතල් ගොඩක් තියෙනවා. ඉවර වෙනකම් බලන්න සුපිරිම ආතල් ටිකක් තියෙනවා මේ වීඩියෝ එකේ. ඔන්න ඉතින් මගදී අපිට කොකාකෝලා කෝච්චිය සෙට් වුණා. මම ඒ ගමන අන්තිමට කොකාකෝලා කෝච්චිය සෙට් වෙනවා. මේ තියෙන අපි ගිය කෝච්චියේ එන්ජින් එක. ඉතින් අපි බලමු මේ තියෙන එක තමයි එන්ජින් එක. කොහොම හරි අවුරුදු 7කට පස්සේ අපි පරණ යාළුවෙක් ආයෙම සෙට් වුණා. අපි ඉතින් සින්දු කී ගියා කෝච්චියේ ඒක බලමු. ඔන්න ජොයියයි පැන්ඩයි ඉතින් ස්පීකරේ සින්දුවක් දාලා කෝච්චියේ නට යන ගමන් ඉන්නේ. ඔන්න බලන්න ඉස්සරහට සුපිරි ආතල් ටික ජොයිය දෙන වෙනද වගේම. කල්පනා කළබල සිටින දෙවුතු ඔබට තුන්නේ ලෝබි කල්පනා කළබල. ඔන්න ඉතින් මේක දැම්ම විතර අංකල් කෙනෙකුත් ඉබිල බැලුවා රණ්ඩුවක්ද කියලා. ඔන්න ඉතින් කඳු උඩින් යද්දි අකුණු ගහන පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන තැන් වලින් මම ගත්ත වීඩියෝ කොටස් ටිකක්. ඒකෙත් පොඩි ලස්සනක් තියෙනවා. මේ තියෙන තවත් ස්ටේෂන් එකක්. අපි 9 මේල් එකේ ගියේ බින්ගේ යසින් යද්දි එක්කෙනෙක් මොනවද කියනවා අපි ඒක හමු බලන්න. අරනදෝ! අරනද! තේරෙනවා? අමරබන්දු රූපසිංහේ අමරබන්දු අනේ අයියේ අපි ඉවරයි අමරබන්දු ඉතුරු ටික මෙන්න තියෙන නාවල පිටි දුම්රිස්ථානේ අපි පොඩි නින්දකුත් දැම්ම ඒ වෙලාවේ. Hi guys, welcome to Nanuwaya. ඉතින් Nanuwayට ආවා. අද ගමන නුවරඑළිය. බලමු අමුත් එක්කිනා විත් එක්ක කවුද වෙනද වගේම. DJ යෝගියා. අද යෝගියක් දානවා. යෝගියක් දාන්නෝනේ. දාන්නේ සීතල යෝගල. පිටුවසේ දින කෝච්චිය මොකද? මේ පිටුවසේ 14 වරි නානුවේ ඉන්නේ. දැන් වෙලාව පාන්දර ඔන්න දින 4:00 මම හිතන්නේ. ඔව් 4:00 වෙලාව. ඉතින් දිගටම වීඩියෝ බලන්න. එනම මේ වීඩියෝ එකෙන් කට් වෙනවා. thank you හැමෝටම වීඩියෝ දිගටම බලන්න. ඔන්න ඉතින් ට්‍රිප් එක පාන්දරින් බස් එකේ නැගලා ගියා. අපි හෙට වැනෙනවා මෙහෙට වැනෙනවා හරියට නිකන් කානිවල් එක ප්ලාස්ටික් අස්සෝ හෙට මෙහෙට වැනෙනවා වගේ. පස් දිනා ගෑඟට අලියෙක් හේත් වුණා වගේ යොයියත් හෙට මෙහෙට වැනෙනවා. ඉතින් මම මැද හිටියේ මාව තැළුණා එහෙම මේ හතර වටින්. ඉතින් සුප්‍රිය අතල් එකත් ඒකත් බස් එකේ හෙට මෙහෙට වැනෙන එක. මේ ඉන්නේ නුවරදී හම්බෙච්ච බොවෙක් හරි අමුතු ඇස් දෙකක් තිබ්බේ. කොහොම හරි අපිට රූම් එකක සෙට් වුණා. අපි ඉතින් ත්‍රී වීල් එකේ රූම් එකට යන ගමන් ඉන්නේ. මේ ඉතින් හතර වටේ දෙපාන්දර පේන විදිහ ඉතින් රූම් එක සෙට් කරලා සුපිරි රූම් එකක්. අපි ඒක වීඩියෝ එකක් බලමු ඉස්සරහට. එතන සුපිරි ආතල් ටික ජොයියලා කට්ටිය දෙන්නේ. ඉතින් මේ තියෙන ත්‍රී වීල් එක යන ගමන් ගෙගරි පාක් එක හරියෙන් අපි ගේ හොයාගත්තේ. ඉතින් මේ තියෙන කන්දක් උඩ ගනගගෙන යන ගමන් කොහොම හරි ඉතින් තේවතු මැදි ඉතින් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. මෙන්න මේ හරින් තමයි අපිට ගේ හම්බුනේ. අපි එනම් බලමු ගෙදර කොහොමද තත්ත්වය කියලා. මෙන්න තියෙනවා ගෙදර. ඔන්න ඉතින් ජොයිය තමයි ඕපන් කරන්නේ. ඔන්න ඉතින් බලමු මෙන්න තියෙනවා ගෙදර. ඉතින් මේ තියෙන ඇඳන් තුනකුත් තියෙනවා. හැබැයි අවුලක් නැහැ. හොඳයි සුපිරි. අපි බලමු වොෂ්රූම් එක හරි හොට් වෝටර් සිස්ටම් එකක් තියෙනවා. ඔන්න ඉතින් වෙනද වගේම ජොයියේදී සුපිරි ආතල් ටිකක් දෙනවා. දැන් ටික කඩන් වැටුන්නේ නැති ටික විතරයි. එහෙනම් බලමු ඒකත්. අපි නයිට් මේල් එකේ අපි ඉතින් පොඩ්ඩක් නිජේ ගත්තා. ඉතින් ජොයියයි අවුරුදු 7කට පස්සේ හම්බුනේ යාළුවයි අපිට ඉන්න දෙන්න. ඔය දැක්කනේ ගෝල් උඩ පයින්නවා. පැන්නත් ඉවරයි. පැන්නට දෙපාරක් තුන් පාරකට වැඩි පැන්න ඇඟට. පැන්නව තලුණා ඔය ආයෙ පයින්නවා. හරි එහෙමනම් ඉතින් අපි බලමු. ඔන්න තියෙන ඩ්‍රෝන් එක. මේක මට පෙන්නුනේ ජොයියා. ඈත ඩ්‍රෝන් එකක් යනවා කියලා අපි ඉතින් බැලුවා. ඒක ලස්සනයි සුපිරි. පැල වලට ඒ කියන්නේ පොහොර දාන ඩ්‍රෝන් එකක්. දැන් ළඟ ලොකුම ඩ්‍රෝන් වලින් එකක් තමයි ඒක.
එයත් තාක්ෂණය පාවිච්චි කරනවා. මෙතින් 4 වටේ පේන විදිහ වරන් කට්ටියටම ගුඩ් බයි කියන්න කලින් මම එක පන්සලක් තියෙනවා. මේක පන්සලක් ඈතට මල්ලි බෑනක් කරනවා වගේ. කොහෙන් හෙත් කොහොමද පදනවා? හොඳයි හොඳයි. මට ගහලා. ඔන්න ඉතින් යාළු සෙට් එකත් එක්ක එළියට ආවා. පොඩ්ඩක් ඇවිදින්න ඉන්න. ඔන්න ඉතින් තියෙන 4 වටේ කඳු. මෙන්න තියෙන තේවත්ත. අපි බලමු ඉස්සරහා මේ තියෙන්නේ තේවතු මැදින් පේන පාර. මංගෝකුත් එක්ක තියෙන්නේ පාර. ඒකත් හරි අමුතු ලස්සනක් තියෙනවා. මේ තියෙන කන්ද බැස්සෙන් පස්සේ ගෙගිරි පාක් එක පේන විදිහ ටවුන් එක ඇවිදලා ඉවිල්ලා අපේ ගෙදර ගිහිල්ලා ටේක් කළා ඉද්දි ඔන්න ඉතින් මිහිදුමත් ආවා. මේ තියෙන 4 වටේ මිහිදුම පේන විදිහ ඔන්න ඉතින් යාළුවෙකුත් ඈතින් අතවන්නනවා. ඉතින් සුපිරිය ලස්සනයි මිහිදුම නම් මම නම් මගේ වීඩියෝකුත් බලමු. ඔන්න ඉතින් මගේ වීඩියෝකුත් තියෙන එකත් බලමු. ඔන්න ඉතින් යන ගමනක් තියෙනවා. 4 වටේ යනවා. ඒ කොළ ඉස්සර පාරේ යනවා. ඉස්සරට ටිකටම වීඩියෝ බලන්න. මේ විදිහට කියන්න තියෙන්නේ මිහිදුම් ගලා කන්දේ ඉවසන්න බෑසීතේ 4 වටේම මිහිදුම. දැනට මේ හැරි පොඩ්ඩයි ඒවට තව වැඩි වෙනවා ඉස්සරහට. යාරු ටික පිටිපස්සේ ඉන්නවා. ඈතට වෙන්න. හරි ඩොට් එකක් වගේ වෙන යාරු ටික. ඒකවල ඈතට ගිහලා එයාලා වටිනවත් එක්ක වීඩියෝ දිගටම බලන්න. එහෙනම් මේ වීඩියෝ මම නතර වෙනවා. වීඩියෝ දිගටම බලන්න. ඔන්න ඉතින් අපි හවස සින්දුවක් දාලා නැටුවා. අපිට ඉතින් ඩිස්කෝ ලයිට් සැපේ ඔබ යාළුවෙකුත් දුන්නා. අපි වෙනම බලමු අපි නටන විදිය සින්දු දාලා ඩිස්කෝ ලයිට් සැපේ මොකුත් දුන්නා අපිට. නිමිනි පර්තු ලයිට් එක. ඔන්න අපි රැයට ගන්න කඩේකටත් ගියා. රයිසන් කුත්තුවක් ගත්තේ. ඉතින් එහෙම මිදලා ෆිල්ම් එකකුත් ඔන්න බැලුවා. ගජමෑන් තමයි බලුව ෆිල්ම් එක. ඔන්න තියෙනවා මගේ YouTube channel එක අලුත්ම. ඒක subscribe කරන්න. ඔන්න ඉතින් ගෙගිරි පාක් එකේ DJ එකක් තිබ්බා. අපි ඒකට dance කරන්න ගියා. ඉතින් මේ දිනේ උදේ පාන්දර 4 වටේ පේන විදිහ ඔන්න ඉතින් 4 වටේ ගෙවලුයි තේපතු මැදිනුයි අපි ඉන්නේ. ජීවිතය කියන්නේ චාරිකාවක්. ඉතින් අපි මොන ප්‍රශ්නේ තිබ්බත් ට්‍රිප් එකක් කොයි හරි ගියොත් අපිට ඒක පොඩ්ඩක් අමතක වෙනවා. අපේ මනස රිලැක්ස් වෙනවා. ඉතින් කඳු වටෙන් අපි ඇවිද 4 වටෙන් තේකඳු මැදින් අපි ඇවිද ගියා. ඉතින් ඒක සුපිරි අත්දැකීමක්. ජීවිතේට එක්පාරක් හරි ලබා ගන්න ඕනේ අනිවාර්යෙන් ඒ අත්දැකීම. ඔන්න ඉතින් අපි ගෙදර යන ගමන් ඉන්නේ පොඩි කයියක් ගහගෙන 4 වටේ බල ඉතින් එහෙමනම් අපි ආයමත් කඳු ටිකක් බලමු. මේ ඉතින් 4 වටේ කඳු පේන විදිය මම පොඩි ජෝක් එකකුත් කරා සෙල්ෆි එකක් ගහන්න ඉන්න කියලා පොඩි වීඩියෝ එකක් ගත්තා. අපි එන ඒක බලමු. ඔන්න ඉතින් ගෙගිරි පාක් එකටත් ආවා. මයි පැන්ඩයි ආවේ. හායි ඉතින් හැමෝටම ඉතින් අදාවා ගෙගිරි පාක් එකට අපි බලමු 4 වටේ කොහමද කියලා. වීඩියෝ එක දිගටම බලන්න. වීඩියෝ එක දිගටම තියෙනවා. ඉතින් මයි පැන්ඩයි ආවේ. බලමු. දිගටම වීඩියෝ බලන්න. ඊළඟ වීඩියෝ එකේදී තව කොටස් වර්ගයක් තියෙනවා. ඒක බලලා ලයික් ෆලෝ කරලා දාන්න. මගේ FB page එකයි YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ. ඔන්න ඉතින් ගෙගිරි පාක් එකට ආවා. මේ දින 4 වටේ පේන විදිය ඉතින් වෙනද තරම් නම් ලස්සනක් නම් නෑ ගෙගිරි පාක් එකේ. මම මේ ආවේ අවුරුදු 7කට පස්සේ ගෙගිරි පාක් එකට. ඉතින් ලස්සන මල් තිබුණේ නෑ ඉස්සර තරම්. මම හිතන්නේ එක්ක පායන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ අවුව උඩම්ම සැරට තිබ්බා ඉතින් සීතලකුත් තිබ්බා පොඩියට. ඔන්න ඉතින් බෝට් රයිඩ් යන කට්ටිය 4 වටේ බෝට් දාලා තිබ්බා. ඉතින් තව බෝට්ටුවක් යන ගම මට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ මාළු කොහොම ඉන්නවද කියලා. ඒ කියන්නේ බෝට්ටු 4 වටේම දාලා ඉස්සර මෙහෙම බෝට්ටු ගොඩක් තිබුණේ නෑ ඇත්තම කිව්වොත්. ඔන්න ඉතින් තව බෝට්ටුව ලඟ වුණා. ඔන්න හයියෙන් තව බෝට්ටුවක් එනවා. ඉතින් ගඟට වැටුනොත් ඒක සීතලේ ගල් වෙන්න තමයි වෙන්නේ. ඔන්න ඉතින් ගෙගිරි පාක්කේ සම්බුගෙන යන ගමන් ඉන්නේ. ඉතින් වෙනද තරම් ලස්සන මල් තිබුණේ නෑ. ඉතින් අපි බලමු 4 වටේ බල ඔන්න අශෝක් ඉන්නවා. අශෝක්වට පෝනියෝ. ඉතින් බස් එක නැගලා ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. අපි 4 වටේ බලමු. ඔන්න ඉතින් අපි නානුවේ දියන්න හොයාගෙන යන ගමන් ඉන්නේ. ජොයියා තමයි කිව්වේ මේ ප්ලේස් එකක් තියෙනවා කියලා ෆොටෝ පෙන්නුවා මට. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ එකට යමු බලන්න. නානුවේ ඉතින් නානුවේ මම අදමයි දැනගත්තේ මේක නානුවේ කියලා. ඉතින් ජොයියත් එක්ක ආවේ ජොයියා වීඩියෝ කරන්නේ. දැන් බලමු නානුවේ. මොකද නානුවේ කියන්නේ? මම ඊට කලින් දැකලා නැහැ. අද තමයි දැක්කේ නානුවේ කියලා හරියට. තමයි නානුවේ ස්ටේෂන් එකේ කියන්නේ.
ඒවා දැක්ක. අර අතන සෙල්ෆි ගහන්න දැක්ක. මැරෙන්න යනවා ඉතින්. ඒ කියන්නේ තාම ඔය channel සෙල්ෆි ගහන්න එක. ඇත්තටම අනිත් බයක වැඩි අමතුලු වැඩි. ඒ වගේම අපි වල්ලා ගන්න. වල්ලා ඒකෙන් පල්ලා අපිට පේනවා ඒ කියන්නේ එළවලු එහෙම ඔහු දෙනවා. රාජ්‍ය බීච් එහෙම ගන්න. මෙතන මම හිතන්නේ පොඩ්ඩක් ඒ ඉතිරි කරන්නේ. ඉතින් හරි. ඉතින් වීඩියෝ ගන්න. ඔන්න ඉතින් අපි නානුවේ දියැල්ල ළඟට යන ගමන් ඉන්නේ. මේ තියෙන හතර වටේ පේන view එක. ඉතින් සුපිරි දියැල්ලයි ඒ වගේම උඩ කෝච්චි පාලමුකුත් පේනවා අපිට. මේ තියෙන දියැල්ල නානුවය. ඉතින් මේ ඉන්නේ එළවලු හොදන කට්ටිය දියැල්ලෙන්. ඔන්න ඉතින් නානුවේ දියැල්ල ළඟටම ආවා. ඉතින් මේ තියෙන පේන විදිය මේ තියෙන නානුවේ ස්ටේෂන් එකට යන ඒ කියන්නේ රේල් පාර පේන විදිය. ඉතින් මාත් ඉස්සරහට ගියා දියැල්ලේ. එහෙනම් අපි බලමු දියැල්ල ඉස්සරහ මේ travel CD නානුවය. ඔන්න ඉතින් කෝච්චි එක යනකම් පාලම උඩින් කට්ටිය අතවනවන ගියේ අපිත් අත වැනුවා. ඒ කියන්නේ නානුව ස්ටේෂන් එකට යන කෝච්චිය තමයි මෙතනින් යන්නේ. ඉතින් ආයි සුපිරි අත්දැකීමක් ඒකත් පට්ටම ලස්සනයි ඇත්තම කිව්වොත්. මේ තියෙන්නේ උඩින් පේන විදිහ. ඒ කියන්නේ දියැල්ල උඩින් පේන විදිහ. ඔන්න ඉතින් අපි යව නානුවේ ස්ටේෂන් එකට. ස්ටේෂන් එකෙන් ඔන්න කෝච්චියක සෙට් වුණා ඒ වෙලාවෙම. ඉතින් හරියටම කොකාකෝලා කෝච්චිය සෙට් වුණේ අර මං ඉස්සෙල්ලා මුලදී කිව්වා වගේ. ඉතින් මේ තියෙන කොකාකෝලා කෝච්චිය යන ගම ඉතින් මේ වීඩියෝ කරන්න පැන්ඩා සුපිරිනම වීඩියෝ කරලා තිබ්බා. ඉතින් පැන්ඩට thank you. ඉතින් අපි බලමු හතර වටේ ඉතින් view එක පේන විදිහ කෝච්චියෙන් යද්දි. ඉතින් මෙන්න දින අපේ යෝක් වැඩ කෝච්චිය ඇතුලේ පැන්ඩ කුඩේ දිග ඇරියා. පැන්ඩට ඇවිල්ලා ගෙන් කට්ටිය විහිළු කරා ඒ වෙලාවේ. ඒකින්ද පැන්ඩ කරුපෙට කුඩේ දිග ඇරියා. ඉතින් ඒක සුපිරිය ආතල් එක කෝච්චිය ඇතුලේ කුඩේ දිග ඇරිය එක. ඔන්න ඉතින් ජොයි එක ආතල් සෙට් ටිකක් ඔන්න ස්ටේෂන් එකක හිටපු බව්වෙක්. ඉතින් ඒ බව්වගේ ඇඟිලි ටික තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඉතින් මේ තියෙන හතර වටේ කෝච්චි පේන විදිහ කොකාකෝලා රාගමට ආපු වෙලාවේ. ඉතින් මගේ වෙනද වගේම YouTube channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් ගමනකින් මේ වගේ හමු වෙමු. thank you වීඩියෝ එක අමාරුවෙන් හරි බලපු හැමෝටම එහෙනම් goodbye. එහෙනම් මම යනවා thank you හැමෝටම. මද YouTube channel එක subscribe කරලා සිට වෙන්න. මද TikTok account එක follow කරගෙන යන්න. thank you හැමෝටම.